3 friends, 3 trucks, no drama, pure off-roading. මේ බ්ලොග් 2 සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක අපි බලමු මෙතනින් ඉස්සරහට අපේ වාහන ටික කොහොමද යන්නේ කියලා. ගන්න බලන්න එක පාරක්. හරි ඔල්රෙඩි. මොමන්ටම් එකකින් එන්න ඕනේ. අපි කොච්චර try කරත් මුලින් යන වාහනේට මේ වගේ තැන්වලදී ගන්න අමාරුයි. මොකද උඩින් තියෙන soft soil layer එක ඉවත් වෙනකන් traction එක මදි. මේ වාහනේ අපේ convoy එකේ මුලින්ම යන්න විශේෂ හේතුව තමයි මේකේ තියෙන මේ Kings winch එක. ඒත් එක්කම තමයි අපේ වාහන තුනෙන් size එකෙන් ලොකුම tires තියෙන්නේ මේ වාහනේ. දැන් මේ වගේ තැනකදී වින්ච් එකක් පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම tree trunk protector එකක් use කරන්න අමතක කරන්න එපා. දැන් මෙතනදී අපි winch rope එකම මේ ගහ වටේට එතුවනම් rope එකයි ගහයි දෙකම damage වෙන්න පුළුවන්. යාෂම ගෑල්ල කවුරුත් පාවිච්චි කරන්නේම නැතිද? අනිත් වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ බෑග් එක. මෙතනදී මේ කේබල් එක මොනයම් හේතුවකින් හරි කැඩුනොත් මේ කේබල් එක වීසි වෙලා යන්නේ නැති වෙන්න තමයි මේ බෑග් එක යූස් කරන්නේ. මේ වින්ච් එකේ තියෙන විශේෂ වාසිය තමයි දුරක ඉඳන් ඔපරේට් කරන්න පුළුවන් වීම. මේකෙත් මේ තියෙන වයර්ලස් රිමෝට් එක නිසා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වාහනේ ආවට වඩා වැඩිපුර ප්‍රමාණයක් ඉස්සරහට මේ වාහනේ ආවා. මොකද දැන් මේ ට්‍රැක් එකේ soft layer එක යම් දුරකට ක්ලියර් වෙච්ච නිසා. 107 එකේ suspension travel එක අඩු නිසා අපි මෙතන පොඩ්ඩක් track building කරලා බැලුවා snatch කරන්න නැතුව මෙතනින් ගන්න පුළුවන් වෙයිද කියලා. කේබල් එක සමිදු කේබල් එක කොහොම හරි අන්තිමට 107 එකත් ස්නැච් කරලා ගන්න සිද්ධ වුණා අපිට කාලයත් එක්ක තිබ්බ සටනත් එක්ක. සමිදුකෙන් යොහන් එක අදින්න හදන්නේ. යොහන් යනවා මට පේන්නේ නැහැ. හරි යොහන් හොල්ඩ් ඔන්. ස්නැච් එකක් කරන්න හදන්නේ යොහන් එක. මෙතනදී අපේ තිබ්බ රෝප් එක දිග මදි නිසා කිං ස්ට්‍රැප් එක යූස් කරලා තමයි ස්නැච් කරන්නේ. Hercules.
මේ චමිදුකේගෙන් යොහන්ව අදින්න හදන්නේ දැන්. හරි යොහන්. ඕකේ. ඉස්ස බැරි වුණා මේක ගලව ගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රැක් එකේ soft පස් layer එක අයින් වුණාට පස්සේ මේ වගේ තැනකින් යන්න කොච්චර ලේසි වෙනවද කියලා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙනකන් හැමෝටම ජය වේවා. easy peasy. අයියෝ ඔයාලා මෙතන වාක් කරන්නේ